සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවද පිනට යම්බුරු වෙත. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ලස්සන හෙයා ක්ලිප් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ සඳහා මුලින්ම මම කරන්නේ දිග අඟල් 12ක් සහ පළල අඟල් 7ක රෙදි කොටසක් කපා ගන්නවා. ඊට පස්සේ මම මේක කන පිටුපැත්ත මෙන්න මේ විදිහට හරවගෙන අඟල් භාගයක් එළියට තියලා මහ ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේක හොඳ පිට හරවගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හොඳ පිට හරව ගන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ මේක මේ මහපු පැත්ත මෙන්න මේ විදිහට උඩ අතට තියෙන හරවගෙන හරි මැද ලකුණු කරගන්නවා. ඒක මම කරන්නේ මෙන්න මේ විදිහට වැඩ පුළුවන් මේක චෝක් එකකින් මාක් එකක් දාගන්න. මේ විදිහට මාක් කරගත්තත් ඇති. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මේ දෙපැත්තේ කොටස් දෙක මේ මාක් කරපු ස්ථානයට මෙන්න මේ විදිහට නවා ගන්නවා අඟල් භාගයක් එක පිට හිටින විදිහට. දැන් මම කරන්නේ ඉදිකටුවට නූලක් දාගෙන මේකේ හරි මැදින් මෙන්න මේ විදිහට නූලක් ඇද ගන්නවා. ඊට පස්සේ අපි ඒක මෙන්න මේ විදිහට මේ නූල වටේට ඔතමින් හොඳින් තද කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ රෙදි කොටසක්. මේක දිග අඟල් 3.5ක් සහ පළල අඟල් 2.5ක් විදිහට තමයි ගන්න ඕනේ. ඊට පස්සේ එකක් මම කන පිට පැත්තෙන් මෙන්න මේ විදිහට මහ ගන්නවා. දැන් අපි එකත් හොඳ පිට හරවගමු මේ විදිහට. ඉතින් දැන් මම කරන්නේ හොඳ පිට හරවගත්ත මේ රෙදි කොටස මේ විදිහට තියාගෙන තෝරගත්ත කොණ්ඩ කට්ටේ හොඳින් ගම් ගා ගන්නවා. මේ විදිහට ගම් ගාගත්තට පස්සේ මම මේක මෙන්න මේ විදිහට තමයි අලව ගන්නේ. මේක හොඳින් අලවුණාට පස්සේ අපිට පුළුවන් මේ රෙදි කොටස මෙන්න මේ විදිහට සවි කර ගන්න. දැන් මම මේ රෙදි කොටස හොඳින් සකසරුහම් කරගෙන මෙන්න මේ විදිහට මහ ගන්නවා මෙන්න මෙහෙම නවාගෙන. අතින් මහ ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මොනවා හරි හොඳ ගම්මහකින් අලව ගන්නත් පුළුවන්.
හරි අපි ඒකත් මහගෙන ඉවරයි. ඊට පස්සේ මේ හෙයා ක්ලිප් එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේක ඔයගොල්ලන්ට හොඳ බිස්නස් එකක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ මම මේ විදිහට සකස් කරගත්ත හෙයා ක්ලිප් කීපයක්. ඉතින් එදා වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මෙන්න මේ වගේ කොණ්ඩ කටුවකුත් ඔයගොල්ලන්ට පුළුවන් මේකට සවි කරගන්න හෝ ගම් ගාලා අලව ගන්නත් පුළුවන්. ඉතින් ලයික් කරන්න අමතක කරන්න එපා, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එක බලන්න අවශ්‍ය නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. සුබ දවසක්. ගිහින් එන්න.